හෙලෝ යාළුවනේ කොහොමද යාලට ඔගොල්ලෝ ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඒ වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා හිරුමි ගුණවර්ධන මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ board books ගැන. මගේ ගාව තියෙනවා board books collection එකක්. මෙන්න මේ ටික මම අද ඔයගොල්ලොත් එක්ක unboxing කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් චූටි බබාලා ඉන්න අම්මලා තාත්තලා නම් දන්නවා මොනවද මේ board books කියන්නේ කියලා. board books කියන්නේ අපිට බබාලාගේ early education stages වලදී පාවිච්චි කරන්න පුළුවන් පුංචි පුංචි රූපේ වචනේ තියෙන පොඩි පොඩි පොත්. ඉතින් board books එන්නේ ගොඩක් ඝනකම ඒ වගේම ටිකක් කල් පවතින cardboards වලින්. ඉතින් ඒක නිසා බබාලාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ නිකන් ඔය කෙල වැටුනොත් වතුර වැටුනොත් දිය වෙලා යන්නේ නැති හයිය cardboards වලින් තමයි මේ board books එන්නේ. ඒ වගේම මේවා එන්නේ මිනි සයිස්. එහෙම නැත්නම් පොකට් සයිස් එකෙන් තමයි board books එන්නේ. ඉතින් ඒක නිසා මේ board books බබාලට පාවිච්චි කරන්න හරි පහසුයි. ඒ කියන්නේ අතට අල්ල ගන්න පුළුවන් සයිස් එක නිසා පහසුයි යාලට. ඒ වගේම තනින් තැනට ගෙනියන්න පහසුයි ඒගොල්ලොන්ට. ඒ නිසා ඒගොල්ලෝ ඉබේම පෙළඹෙනවා මේ board books පෙරලා බලන්න. ඒ වගේම මේක හරිම වැදගත් පුංචි බබාලට පුංචි කාලේ ඉඳන්ම කියවන පුරුද්ද ඇති කරන්න. මේ reading habit කියන එක පුංචි කාලේ ඉඳන්ම බබාට කියලා දෙන්න ගොඩාක්ම උපයෝගී කරගන්න පුළුවන් පොතක් තමයි මේ board books කියන්නේ. මොකද අපිට එකපාර දෙයක් බබාට උගන්වනවට වඩා පුංචි කාලේ ඉඳන්ම පොඩ එයාලා ආස විදියට reading habit එක ඒගොල්ලන්ට පුරුදු කරන්න පුළුවන් trick එකක් විදියට මේ board books චූටි බබාලට පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. ඒ වගේම මේ board books ගොඩාක් වැදගත් වෙනවා බබාලාගේ literacy skills වැඩි කරන්න. ඒ කියන්නේ බබාලාගේ vocabulary ඒ වගේම language skills වැඩි කරගන්න අපිට මේ board books පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ බබාට වචනේ රූපේ අතර තියෙන සම්බන්ධතාවය ඉගෙන ගන්න ඊට පස්සේ ඒ skills ටික වැඩි කරගන්න මේ board books ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් board books අපිට බබාලට දෙන්න පුළුවන් කියන වයස එහෙම නිශ්චිතවම වයසක් නැහැ. නමුත් මාස 6 වගේ ඉඳන් ඒ කියන්නේ බබා වාඩි වෙලා මොනවා හරි අල්ලගන්න පුළුවන් පොඩ්ඩක් මෙහෙම චලනය කරන්න පුළුවන් වයසේ ඉඳන් ඒ කියන්නේ ඇවරේජ් මාස 6-7 වගේ ඉඳන් අවුරුදු 3 වගේ වෙනකම් මේ board books ළමයින්ට පාවිච්චි කරන්න දෙන එක ගොඩක්ම යෝග්‍යයි කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි විස්තර. මෙන්න මේ මම ඕඩර් කරපු board books collection එකක් මෙතන තියෙනවා. ඉතින් මම මේ ටික ඔක්කොම ඕඩර් කරේ Temu එකෙන්. Temu orders ගැන කියද්දි පොඩ්ඩක් කියන්න ඕනේ. description එක හරියටම කියවලා අපි order කරොත් ඇත්තටම එන item එකේ quality එකේ අඩුවක් නැහැ. මොකද මම මීට කලිනුත් ගොඩක් Temu orders දැම්මා. ඉතින් description එක කියවුවම ඒ විදියට තියෙනවා item එක. නමුත් ඒගොල්ලෝ ගොඩක් අපිව mislead කරන අවස්ථා වැඩි වගේ මට තේරුනේ. ඒ කියන්නේ අර සල්ලි පැත්තෙන් ඔය මේ ඒ වගේ ගොඩක් අපිව මිස්ලීඩ් වෙනවා Temu එකේ. ඉතින් ඕගොල්ලෝ Temu එකෙන් orders දානවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න description එක හොඳටම කියවලා order කරන්න. එහෙම කරොත් Temu එකේ අපිට එන items වල quality එකේ නම් අඩුවක් නැහැ. ඉතින් මෙන්න මෙතන මම අරගෙන තියෙනවා animals කියලා. මේකේ තියෙන එක සත්තු ගැන. මෙතන තියෙනවා board books 8ක්. ඊට පස්සේ මෙතන තියෙනවා එක topics වලින් board books 12ක්. මෙන්න මේක ටිකක් අර දෙකට වඩා ගණන් අඩුයි. ඉතින් නමුත් මේක board booksම නෙමෙයි. මම පොඩ්ඩක් unbox කරලා බැලුවම මේක ගොඩාක් ඝනකම cardboards නෙමෙයි. පොඩ්ඩක් ඒ කියන්නේ අපි බලමු unbox කරලා. අර කලින් මම පෙන්නපු set දෙක නම් හොඳ board books තමයි තියෙන්නේ. ඉතින් දැන් මම ඔයගොල්ලොත් එක්කම මේ ටික unbox කරනවා. මමත් හරිම excited. මම දන්නෙත් නැහැ මේ කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා. අපි බලමු.
ඉතින් ඔන්න ඕගොල්ලෝ දැක්කේ මම ඕඩර් කරපු බෝඩ් බුක්ස් කලෙක්ෂන් එක. ගොඩක් ඒවා හොඳයි, අවුලක් නෑ. මට නම් ගොඩක් මාසේ හිතුනේ බෝඩ් බුක්ස් නොවුනත් මෙන්න මේ කලෙක්ෂන් එකට ඒකේ රූප හරිම කියුට්. මටත් ආස හිතුණා ඒකට. ඉතින් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගොඩාක් ස්තුතියි බලන් හිටියට. බයි.